හරි ළමයි අපි අද වීඩියෝ එකෙන් බලමු ICT concept වල තියෙන තව PDR එකක් වෙන ICT suspension block කියන්නේ මොකක්ද කියලා. එතකොට මේක ඇත්තටම මේ ගොඩක් පරණ එකක් නෙමෙයි කියන්නේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු එකක් ICT 2025 දී වගේ. එතකොට මේක ඔයාලට ට්‍රේඩ්ස් වලට යූස් කරන්න පුළුවන්. මේක හැබැයි කොමන් PDR එකක් නෙමෙයි. කියන්නේ අපිට හම්බෙන fair value gaps වගේ හැමතැනම හොයාගන්න හම්බෙන PDR එකක් නෙමෙයි. ටිකක් රෙයා. ටිකක් මේ දුර්ලභයි මේක හොයාගන්න ඇත්තටම. මේ හැබැයි මේක PDR එකක් විදිහට ඔයාලට යූස් කරන්න පුළුවන්. එතකොට මම මුලින්ම කියන්නම් ඔයාලා දන්නවා ඇති volume imbalance කියන්නේ මොකක්ද කියලා. මම ඒ ගැන PDR series එකේ දාලා තියෙනවා වීඩියෝ එකක් separate වීඩියෝ එකක්. ඒක බලලා ඉන්න දන්නේ නැත්නම් volume imbalance කියන්නේ මොනවද කියලා. මම සරලව කියන්නම් මේක මුලින්ම බලන කෙනෙක් නම් volume imbalance එක කියන්නේ candlestick දෙකක් අතර. candles දෙකක් අතර සාමාන්‍යයෙන් candle එකක් close වුණාට පස්සේ ඊළඟ candle එක open වෙන්න ඕන ඒකේ body එකත් එක්කමනේ. දැන් මේ candle එක ගන්නකො. හිතන්න මේක bearish candle එකක් කියලා. එතකොට ඊළඟ candle එක open වෙන්න ඕන මෙන්න මේ body එකත් මේ close වුණ body එකත් එක්කමනේ. ඊට පස්සේ උඩට wick එක manipulate කරලා පල්ලෙහාට sell වෙන්න ඕන. ඊට පස්සේ මේ ඒක තමයි සාමාන්‍ය candle anatomy එක සහ ස්ටෑන්ඩඩ් විදිහට යනවා නම් ඒ විදිහට තමයි වෙන්නේ. හැබැයි එහෙම නැතුව වෙන්න මේ වගේ candle එකක් අනිත් එක්කින් ටිකක් ස්පේස් එකක් තියලා පැන්නාම මේ මැද ඇති වෙන gap එක තියෙනන්නේ ඒකට අපි කියනවා volume imbalance එකක් කියලා. සරලයි rocket science නෙමෙයි candle දෙකක් අතර හිඩසක් ඇති වෙනවා නම් ඒකට අපි volume imbalance එකක් කියලා කියනවා. ඒක gap එකක් විදිහට වැඩ කරනවා. මාකට් එකේ තැන් වලට රියැක්ට් කරනවා. එතකොට suspension block වල කියන්නේ මෙන්න මේ පළවෙනි candle එක ඒකේ wick එක තියෙන්නේ. දැන් මෙතන candlestick තුනක් තියෙනවා. ඒ candle එකේ wick එක මෙන්න මේ වගේ දිග wick එකක් වෙන්න ඕන. මැද fair value gap එකක් තියෙන්න බෑ කිසිම වෙලාවක. ඒ candles තුනේ දෙපැත්තෙම ඒ කියන්නේ පළවෙනි candle එකට පස්සේ volume imbalance එකක් තියෙන්න ඕන. අන්තිම candle එකට කලින් volume imbalance එකක් තියෙන්න ඕන. මැද candle එක මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම gap එකක් නැතුව වැහිලා තියෙන්න ඕන. මේ fair value gap එක හැදෙන්නේ නැතුව. ඒ කියන්නේ මේක මෙහෙම තිබ්බොත් ඉන්වැලිඩ් හරිද? මේක මෙහෙම තිබ්බ කියන්නකෝ. එතකොට මේක fair value gap එකක් වෙනවනේ මේක. එතකොට මේක suspension block එකක් කියලා ගන්නෙ නැහැ. මේක මෙන්න මේ විදිහට වැහිලා තියෙන්න ඕන wick එකකින්. එතකොට තමයි සහ මේ දෙපැත්තේ volume gaps දෙකක් තියෙන්න ඕන. එතකොට මෙන්න මේ සම්පූර්ණ zone එක තියෙන්නේ. උඩ volume gap එකයි යට volume gap එකයි මැද candle එකේ zone එකයි. ඒ සම්පූර්ණ කොටසට අපි කියනවා suspension block එකක් කියලා. එතකොට අනිත් PDRS වගේ තමයි ඔයාලට trade එකක් frame කරද්දී මේ gap එක measure කරලා මේ සම්පූර්ණ කොටස අරගෙන මේකේ CE එක එහෙම නැත්නම් consequent encroachment මම කියවා ICT levels video එකේදී ඒක බලලා ඉන්න දන්නේ නැත්නම් levels මේ measure කරලා lower time frame ගිහිල්ලා ඔයාලට trade frame කරන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් දැන් ඇත්තටම මට මේකේ example එකක් ඔයාලට පෙන්නන්න හොයාගන්න අමාරු වෙයි. මම මේකේ ICT ගේම site එකේ තියෙන පොඩි මේ annotations ටිකක් මම ඔයාලට පෙන්නන්නම් තව ටිකක් clear වෙන්න. හරි. එතකොට suspension block එක කියන්නේ මම පොඩ්ඩක් කියන්නම් ඔයාලට මෙන්න මේ වගේ තමයි. හරිද? මෙන්න මේ වගේ volume imbalance දෙකක් තියෙනවා දෙපැත්තේ. මැද candle එකේ කිසිම gap එකක් fair value gaps නැහැ. මෙන්න මේ විදිහට wick එකකින් වැහිලා තියෙනවා. දැන් මේක bullish example එක, මේක bearish example එක. මම අතන මේ annotate කරලා තිබුණේ bearish example එක. එතකොට මෙන්න මේ වගේ wick එකකින් වැහිලා තියෙනවා. candles තුන අතර මැද දෙපැත්තේ තියෙන volume gaps දෙකක්. ඒ දෙකේ අතර තියෙන සම්පූර්ණ zone එකේ ඒ කියන්නේ volume gaps දෙකේ එකතුවයි මැද candle එකේ සම්පූර්ණ range එකට අපි කියනවා suspension block එකක් කියලා. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒක rocket science නෙමෙයි පොඩි දෙයක් තියෙන්නේ. ඒකට තමයි එතකොට suspension block එකක් කියන්නේ. එතකොට මේ market example එකකුත් මෙතන දාලා තියෙනවා. මේ තියෙන්නේ bullish example එක. හරිද? එතකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ volume මේ bullish candle එකේ සහ ඊට පස්සේ තියෙන candle එක අතර volume gap එකක් තියෙනවා. පළවෙනි candle එකෙන් wick එකක් හදලා reject වෙලා තියෙනවා. third candle එකෙන් ඊළඟ candle එකට පස්සේ අතරමැද volume gap එකක් තියෙනවා. මෙන්න මේ සම්පූර්ණ zone එක suspension block එකක් වෙනවා. ඔයාලට පේනවා ඇති market එක structure එක break කරලා නැවත retrace වෙලා තියෙනවා suspension block එකට. මේ fair value gaps වේවා ඕනම PDR එකක් වැඩ කරන්නේ market එකේ අනිත් context එකත් එක්ක. ඔයාලට නිකන් randomly suspension block එකකට වේවා order block එකකට වේවා මොකේට හෝ ආවා කියලා trade frame කරන්න බෑ. උදාහරණයක් විදිහට දැන් මෙන්න මේ වගේ structure break එකක්වත් තියෙන්න ඕන. එයා යන්න හදන්නේ bullish market එක තව bullish කියන එක indicate කරන්න signs ටිකක් තියෙන්න ඕන. දැන් මෙතන මේක මේ structure break කරලා තියෙනවනේ. ඊට පස්සේ තමයි අපි pull back එකක් බලන්නේ නේ. දැන් මේක මෙහෙම තිබ්බනම් මෙහෙම මේ පළවෙනි pull back එකේ තියෙනවා.
ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරන්නේ නැහැ. මේ හරියෙන් ඔන්න පුල් බැක් වෙනවා වගේ එකක් අපිට පෙන්වනවා. එතකොට අපිට හිතන්න බෑ මේ සස්පෙන්ෂන් බ්ලොක් එක හෝ මොකක් හෝ PDR එකක් හෝල්ඩ් කරයි කියලා නේ. මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා එයා හැරෙනවා නම් අපිට හිතන්න පුළුවන් මෙයා ඒක මේ PDR එක සස්පෙන්ෂන් බ්ලොක් එක වෙන්න පුළුවන් ඕනම එකක් සපෝට් කරගෙන තව බයි වෙයි කියලා. එතකොට ඒ වගේ කන්ටෙක්ස්ට් එක තමයි මේකේ ප්‍රධානම දේ. PDR එක නෙමෙයි. PDR එක කියන්නේ මේ කෑලි 10කින් එකක් වගේ. මේ අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එතකොට සස්පෙන්ෂන් බ්ලොක් කියන්නේ ඔන්න ඕකටයි. මේ ලොකු දෙයක් නෑ. මෙතන වලට තව එක්සැම්පල් එකක් තියෙනවා. bearish එක්සැම්පල් එකක්. මේ ඔයාලට මේක ඕන නම් රිෆර් කරන්න ඕන නම් innercircletrader.net කියන එකට ගිහිල්ලා සස්පෙන්ෂන් බ්ලොක් කියලා සර්ච් එකක් දාන්න. මේකේ ආටිකල් එකක්ම තියෙනවා. මේ ස්ටඩි කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනවා කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.